ප්‍රධාන වශයෙන්ම ආවා මේ ඩිජිටල් ID එක ගැන කතාවක්. එකක් තමයි සමහරු කියනවා මේ ඩිජිටල් ID එක අවශ්‍යයි ලංකාවට. මොකද අපිට හරියට නිවැරදිව අපේ පුරවැසියන් අඳුනා ගැනීම කරන්න අවශ්‍යයි. මේ තියෙන දූෂණ වංචා වගේ දේවල් නැති කරන්න. සමහරු කියනවා මේ ඩිජිටල් ID එක හරහා පුරවැසියන්ගේ අයිතිවාසිකම් නැති වෙන්න පුළුවන්. data මංකොල් එකට යන්න පුළුවන්. මේ data විකුණන්න පුළුවන්. ඉන්දියාවට data යනවා. ඒ වගේ කියලා විශාල අභූත චෝදනාටයක් නගන ස්වරූපයක් අද පාර්ලිමේන්තුවේ උද්ගත වුණා. මම දකින්නේ මේක ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මොවුන්ගේ නොදැනුවත්කම. මොකද මේක තාක්ෂණික කාරණයක්. මේ ඩිජිටල් ID කියන්නේ මොකක්ද කියන එක සහ මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක දැන ගැනීමට යම්කිසි තාක්ෂණික අවබෝධයක් සහ වෙන්නේ කොහොමද කියන අවබෝධයක් ගන්න උනන්දුවක් තියෙන්නත් ඕන. මොකද මේ ID එක නුසුදුසුයි කියන කිසිම කෙනෙක් අපේ මේ දක්වා තිබ්බ අමාත්‍යාංශ උපදේශන කාරක සභාවකටවත් ඒ වගේම අපි තිබ්බා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ගැන වර්ක්ෂොප් එකක් කරා. ඒකට අපේ විපක්ෂයේ හොඳ මන්ත්‍රීවරු කීප දෙනෙකුත් ඇත්තටම ඇවිල්ලා හිටියා. ඒ අයගෙන් හොඳ අදහස් යෝජනා එමත් ආවා. ඒ එකකටවත් ඉන්නේ නැතුව කිසිම තාක්ෂණික හරි කිසිම දැනීමක් නැතුව මෙතන ඇවිල්ලා නිකන් බොරුවට කතා කිරීමක් තමයි මම අද දැක්කේ. ඒ කරුණ හරහා ප්‍රධාන වශයෙන් මම දකින්නේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු උත්සාහ ගන්නවා සමාජයට වැරදි අවබෝධයක් ඇති කරන්න, ඕන් බිය ගන්නවන්න සහ මේක පටු දේශපාලනික අරමුණු මේ උදා කරගන්න ගන්න උත්සාහයක් විදිහට තමයි මම දකින්නේ. මෙතන ඉන්න සමහර මන්ත්‍රීවරු කිව්වා ඒ කට්ටියගේ ආණ්ඩුව කාලේ ඒ කට්ටිය උත්සාහ කරගන්න බැරි වුණා. ඒකන්ද ඕන් කියනවා අපිට හරි මේක හරියට කරන්න කියලා. මොකද ඕන් කියන්නේ ඕන් කර උත්සාහයත් සමහරු ඒ ආණ්ඩුවල කකුලෙන් ඇද්දා එක මේ රාජ්‍ය ආයතනවල එක ඉන්න ඇමතිවරු ඒව කට්ටිය මේක කරන් දුන්නේ නැහැ. ඒකන්ද මේක කරන එක රට අවශ්‍යයි.